ශානි අබේසේකර කියන්නේ පාස්කු ප්‍රහාරයේ සිදුවීමට පාර කපපු කෙනෙක්. පාස්කු ප්‍රහාරයට නිහඬවම දායකත්වය ලබා දුන්නු කෙනෙක්. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ විමර්ශනයක් කරනකොට අපේ අගවිනිසුරුතුමිනි නීතිමය මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ විනිසුරු නොවිය යුතුයි. ඒ නිසා විමර්ශනයක් කරනකොට රජයේ නිලධාරියා එක්ක වෙන තැනකට මාරු කරනවා. නැත්තම් අනිවාර්ය නිවාඩු යවනවා. එහෙමත් නැත්තම් චෝදනා බරපතල නම් කෙලින්ම වැඩ තහනම් කරනවා. හැබැයි සහරාන් ඇල්ලීම බාරව සිටි ශානි අබේසේකරම තමයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මොකද්ද උනේ කියලා පාස්කු ප්‍රහාරයේ විමර්ශනයත් බාරව ඉන්නේ. හොරා දුවන අතරේ තමන් අල්ලන්න එන පොලිස් කාර්යාව හොරා බවට සමාජයට කියලා සමාජය ලවා ගුටි බැට දීමේ අලුත්ම උපායක් තමයි ශානි අබේසේකර මේ සිද්ධ කරේ. එතකොට පාස්කු ප්‍රහාරයට දායක වීම ගැන ශානිට චෝදනා 11ක් තියෙනවා කියලා මං කිව්වනේ. දිග කතාවක් කරන්න කාලේ නැති නිසා චෝදනා 11න් දෙකක් ඉතා කෙටියෙන් කියන්න. පාස්කු විමර්ශනයේ බාරව හිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ. මේක පටන් ගන්නේ මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීමේ විමර්ශනයෙන්. මේක ඉදිරියට ගිහිල්ලා 2019 ජනවාරි 16 වනාත විල්ලුවේදී බෝම්බ 100කට වඩා හදන්න පුළුවන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නවා. අයිතිකාරයා සහරාන්. ඒ විතරක් නෙවෙයි. අත්අඩංගුවට ගත්ත අය කියනවා සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වෙමින් ඉන්නවා කියලා. හැබැයි මේ රාජ් පොලිසියේ නිලධාරීන් ඉන්නවා 700කට වඩා මේ මාරසිංහ ගාව හිටිය නිලධාරීන් 4 දෙනයි. එයාට ඊට අමතරව ඒගොල්ලන්ගේ අංශයට තිබ්බ තවත් විමර්ශන 400ක්. නිසා මාරසිංහ මහත්තයා තමන්ගේ අධ්‍යක්ෂකවරයාට කියනවා මේ අය කොයි වෙලේ හරි පුපුර ගන්න පුළුවන්. පුපුරා ගැනීමට ලෑස්ති කියලා සැකකාරයෝ ප්‍රකාශ ලබා දෙනවා. නිසා අපි වහාම සහරාන්ව අල්ලන්න ඕනේ. මට මගේ කණ්ඩායම වැඩි කරලා දෙන්න. ශානි අබේසේකර ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රශ්නේ මතුවෙනවා ජනාධිපති කොමිෂන් සභාවේ. අපේ මතන පිටු 30000කට වැඩි මං කියෙව්වා මේ කරුණු හොයාගන්න. එතකොට ශානි දුන්න උත්තරේ මොකද්ද? ස්වාමීනි මේ ආගමික ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක උඩ අපි බොහොම කල්පනාවෙන් කටයුතු කළේ. මොකද එහෙම ප්‍රශ්නයක් වුණා නම් එහෙම මේ රටේ ඒ වෙලාවේ වෙද්දි තිබූ වාතාවරණය අනුව බරපතල ප්‍රශ්න මතුවෙමින් තිබුණා. ඒ ආගමික ජනවාර්ගික ප්‍රශ්න. ඉතින් ඒ වගේ එකක් වැඩි කණ්ඩායමක් දාලා ඒ වගේ පස්සේ යන්න ගියොත් ඒක හානිදායකයි කියන එක නිතරම නිරන්තරයෙන් මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමත් දැනුම් දුන්නා. ඔය කියන්නේ රවී සෙනවිරත්න ගැන. මේක මොකද ශාස්ත්‍රවාංශයේ පිළිම වලට ගහලා තියෙන්නේ. ඔය කියන්නේ මාවනැලි බුදු පිළිම විනාශ කිරීම ගැන. එතකොට ඉතින් ඒක ගිනි ජාලාවක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න තිබුණු හින්දා තමයි මේක රහසිගතව කරන්න මම උත්සාහ කළේ. ශානි මොකද්ද මේ කියන්නේ? විමර්ශන කණ්ඩායමේ සමාජිකයන් වැඩි කරේ නැත්තේ රටේ ආගමික ගැටුමක් ඇති වෙයි කියලා. දැන් මේක නිකන් කොයිද යන්නේ ඇහුවම මල්ලේ පොල් වගේ උත්තරයක් නේ. අපි දැනන් හිටියද පාස්කු ප්‍රහාරයට වෙන් කරලා තියෙන්නේ නිලධාරීන් 4 දෙනෙක් විතරයි කියලා විපක්ෂයේ മന്ത്രിවරයෙක් වෙලා හිටියේ මම දන්නෙත් නැහැ. ආණ්ඩුවේ ඇමතිවරුන් වෙලා හිටිය අය මෙතන ඉන්න අය දන්නෙත් නැහැ. එතකොට මේක දැනගන්නේ කොහොමද? දැනගත්තත් ඒකෙන් ආගමික ගැටුමක් ඇති වෙන්න පුළුවන්ද? විමර්ශනයේට වෙන් කළ නිලධාරීන් ගන්න වැඩි කියලා මේ ලංකා ඉතිහාසයේ නෙවෙයි ලෝක ඉතිහාසෙවත් ආගමික ගැටුමක් ඇති වෙලා නැහැ. ඉතින් එතුමාට ඇත්තටම බයක් තිබුණා නම් ඒ වගේ දෙයක් ගැන එතුමාට තියෙන්නේ තමන්ගේ විමර්ශනවල තොරතුරු දේශපාලකයන්ට මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍යවේදීන්ට කියන කැතපුරුද්ද නතර කරගන්න එක විතරයි. බැරි වෙලාවත් දැනටමත් කියලා නම් එතුමාට තිබ්බේ අර රංජන් රාමනායකට කිව්වා වගේ මං බලන් හොදන්න එන්නම් සර් මං කිව්වා කියලා කාටවත් කියන්න එපා කියලා කියන එක විතරයි. හැබැයි ඒ වගේම දෙවෙනි චෝදනාව 2018 මාර්තු මාසේ පොලිසියේ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් තෞෆික් ඇතුළු නිලධාරී පිරිසක් යනවා සාරාන්ගේ බිරිඳයි දරුවෝ දෙන්නයි ඉන්න කුරුණෑගල කැකුණුගොල්ලේ නිවසට ගේ වටලනවා. සාරාන්ගේ බිරිඳ හාදියාගෙන් තෞෆික් ප්‍රශ්න කරද්දී රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඩයස්ගේ ගෙනව දුරකථන ඇමතුමා. මොකද්ද කියන්නේ?
මේන් ගෙට එනකොට ත්‍රස්ත විමර්ශනයේ අභිරහස් ලෙස රාජ් පොලිසිය දැනගන්නවා මෙන්න ඇවිල්ලා කියලා. රාජ් පොලිසියෙන් කියනවා මේක අපේ විමර්ශනයක්. ඔය ගෙදර පරීක්ෂාවට ලක් නොකර වහාම ඉවත් වෙන්න. ඇයි සාරාන් සැඟව සිටිනවා නම් ඔව් වඩාත්ම එන්න ඉඩ තිබෙන තැන බිරිඳයි දරුවෝ දෙන්න ඉන්න තැන. පස්සේ හාදියා පොලිසියට දෙන ප්‍රකාශවලදී කියනවා ඒ ගෙදර හිටියේ අවුරුදු 2ක කාලය තුල පස්වතාවක් සාරාන් ආවම සාමාන්‍යයෙන් දින 3ක් 5ක් අතර කාලයක් ඒ ගෙදර නතර වෙනවා ඉන්නවා. එහෙමනම් ඒ ගෙදර පරීක්ෂා කරනවට රාජ් පොලිසිය විරුද්ධ වුණේ ඇයි? මෙවැනි චෝදනා දෙකක් නෙවෙයි 11ක් ඡානය අබේසකර මහත්තයාට විරුද්ධව තියෙනවා. ඒ වගේම චෝදනා රොත්තක් රවී සෙනවිරත්න මහත්තයාට විරුද්ධව තියෙනවා. මේ පොතේ සියල්ලම ඉදිරිපත් කරලා ඒ අය මේ මහා මොලකරුවෙක් නිෂ්පාදනය කරන්න තිරපිටපත් හැදුවේ ඇයි කියන එක ගැන අපි දීර්ඝව කතා කරලා තියෙනවා. මේ කතාව ගොඩාක් දිගට කරන්න කාලය නැති නිසා මේවා පොතෙන් හොයාගන්න පුළුවන්. මේ සෑම ප්‍රශ්නෙට අපි උත්තර දීලා තියෙනවා. මේ දක්වා මතු කරලා තියෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලුම කුමන්ත්‍රණ න්‍යායන් වලට. ඒ වගේම කුමන්ත්‍රණ න්‍යායන් කියන්නේ මොකක්ද කියලා අපේ සමරනායක මහත්තයා සිහිපත් කළා වගේ පරිච්ඡේද දෙකක් පුරා නීතිය පැත්තෙන්, මනෝවිද්‍යාව පැත්තෙන්, සමාජ විද්‍යාව පැත්තෙන්, ජනසන්නිවේදනය පැත්තෙන් කතා කරලා තියෙනවා. මොකද අපේ රට නිරන්තරයෙන් කුමන්ත්‍රණ න්‍යායන්ට රැවටිලා වැඩ වරද්ද ගන්න රටක් නිසා. එතකොට අපි දැන් කතා කරමු අද අපි හෙලි කරනවා කිව්ව පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගැන. මේ පොතේ විස්තරාත්මකව අපි ඉස්සලාම් මේ ගැන තියෙන චරිතයකින් එක ගන්නවා. අරගෙන ඒ අය මහා මොලකරු නොවන්නේ ඇයි කියන එක අපි කතා කරලා තියෙනවා. ඒ අනුව අබුහින් මහා මොලකරු නෙවෙයි. සොනික් මහා මොලකරු නෙවෙයි. සුරේෂ් සලේසා පිල්ලයන් මහා මොලකරු නෙවෙයි. ඉන්දියාව, ඊශ්‍රායලය හෝ ඇමරිකාවත් මහා මොලකරු නෙවෙයි. අපිට ඒ රටවල් එක්ක ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒකයි කියලා මහා මොලකරු කරොත් එතනක් තියෙනවා සාධාරණයක් මේ ශානික தත්ත්වයට අපිත් වැටෙනවා. ඒ කිසිවක් නෙවෙයි මහා මොලකරු. එහෙනම් කවුද මහා මොලකරු? අපි ඉංග්‍රීසියෙන් කියනවා මාස්ටර් මයින්ඩ්. ඔය ඉංග්‍රීසියෙන් මාස්ටර් මයින්ඩ් කියන වචනේ තමයි අපේ ජනමාධ්‍ය විසින් මහා මොලකරු ලෙස පරිවර්තනය කරගෙන තියෙන්නේ. මෙතෙන්දී අපේ මාස්ටර් මයින්ඩ් නැත්තම් මහා මොලකරුවෙක් කියන්නේ යම් සිදුවීමක විශේෂයෙන්ම අපරාධ සම්බන්ධයෙන් මේ යෙදුම පාවිච්චි කරන්නේ යම් අපරාධයක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන පුද්ගලයා. තොර මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කළේ කාගේ වමනාවටද කවුද සැලසුම් කළේ කියන ප්‍රශ්න දෙකට අපි දැන් උත්තර හොයාගන්න ඕනි. පාස්කු මහා මොලකරු හඳුනගන්න නම් හරියට හඳුනගන්න නම් සහරාන් කියන්නේ කවුද කියලා හරියට අඳුරගන්න ඕනි. මිත්‍රවරුනි සාරාන්ගේ පොඩි කාලේ ඉඳන් ඔහුගේ පසුබිම ගැන ඔහුගේ සීයාගෙන් පටන් අරන් ඌසිබායි කියන ඔහුගේ සීයා තමයි ලංකාවට එන්නේ දකුණු ඉන්දියාවෙන්. සීයාගේ ඉඳන් ඉතිහාස කතාව පොතේ තියෙනවා. ඒක සීයාගේ ඉතිහාස කතාව හොයාගෙන නැද්දි තමයි මට හම්බුනේ හේමමාලා කුමරිය අපට ලංකාවට දන්ත ධාතු වංශයේ වැඩම කරපු හේමමාලා කුමරිය මඩකලපු ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලිකාවක් වශයෙන් හිටියා. අපි දන්නවා ධාතු වංශය ගත්තත් මහා වංශය ගත්තත් හේමමාලා කුමරිය ලංකාවට වැඩම කිරීමේ කතාව තියෙනවා. දීර්ඝව තියෙනවා. ධාතු වංශය ඊටාම දීර්ඝව තියෙනවා. හැබැයි ඊට පස්සේ එතුමියට මොකද වුනේ කියලා නැහැ. මඩකලපුවේ පූර්ව ඉතිහාසය පිළිබඳ තියෙන පොත් දෙකකින් තමයි හම්බ වුනේ හේමමාලා කුමරිය ප්‍රාදේශීය පාලිකාවක් විදියට මඩකලපුවේ ඉඳලා තියෙනවා. අදටත් ඇය දේවතාවියක් විදියට මඩකලපුවේ ජනතාව වඳිනවා. සහරාන්ලා ඇගේ පිළිමයක් ඇදීමෙන් තමයි මේ පිළිම විනාශය පටන් ගන්න. එතකොට උලගනච්චාර් කියලා තමයි දෙමළෙන් කියන්නේ. හැබැයි හේමමාලා කුමරිය බවට ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරු තමන්ගේ පොත්වල පර්යේෂණවල තාහුරු කරලා තියෙනවා. කොහොම හරි සාරාන්ගේ ඉතිහාසයේම අපි පොතේ තියෙනවා මම කෙටියෙන් කිව්වොත් වහබ්වාදයේ කියන අන්තවාදී මතවාදය වැළඳගෙන ඒක ප්‍රචාරය කරන සංවිධාන බිහි කරගත්ත වහබ්වාදී මෞලවීවරයෙක්. ඔය අතරේ ලෝකේ බිහි වෙනවා ඒකෙත් වෙනම පරිච්ඡේදක ඉතිහාසයේ කියනවා IS කියලා සංවිධානයක්. ඉස්ලාමීය රාජ්‍ය, ඉස්ලාමික් ස්ටේට් නැත්නම් IS කියන සංවිධානය. මේ සංවිධානය අරමුණ තමයි සමස්ත ලෝකයේම එකම ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීම. මේ සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදි 2014 ජූනි 29 වෙනිදා සමස්ත ලෝකෙටම කියනවා අපි
සමස්ත ලෝකයේ එකම ඉස්ලාම් රාජ්‍යයක් බවට පත් කිරීමේ යුද්ධය පටන් ගත්තා. ඉරාකයේ සහ සිරියාවේ දැන් අපි බොහෝ දුරට අල්ලගෙන තියෙන්නේ මේ යුද්ධයට එකතු වෙන්න ලෝකේ පුරාම ඉන්න වහබ්වාදීන්ට ඒ රටවලට එන්න කියලා. ලෝකේ පුරාම මේක වෛරසයක් වගේ පැතිරෙනවා. විශේෂයෙන් වහබ්වාදීන්ගේ වීරයා බවට අල් බග්දාදි සහ IS සංවිධානය පත් වෙනවා. මේ උණුසුමේ රස්නය සාරාන්ටත් දැනෙන්න පටන් ගන්නවා. පළවෙනි වතාවට ලැබී තියෙන සාක්ෂි අනුව 2016 අප්‍රේල් මාසේ තමන්ගේ බිරිඳ හාදියා එක්ක කියනවා මම දැන් IS සංවිධානය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. සාරාන් ඒ වගේම හදනවා ටෙලිග්‍රෑම් සමූහයක් ගෲප් එකක්. අන්සාර් කිලාෆත් කියලා. ඒ අරා IS හිතවාදී මතවාදය ශ්‍රී ලංකාව තුල දේශනා කරන්න පටන් ගන්නවා. හැබැයි මේ වන විට සාරාන්ට IS සමග කිසිම සම්බන්ධයක් නැහැ. එහෙම වුණාට ලංකාවේ විශාල පිරිසක් මේ වෙන විට සිරියාවට ගිහිල්ලා ඉරාකයට ගිහිල්ලා IS වෙනුවෙන් සටන් වදිනවා. ජමීල් මොහමඩ් කියන තරුණයා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගත්ත ඉංජිනේරුවෙක් සිරියාවට යන්න ගිහිල්ලා තුර්කියේදී ඔව් ආපහු හරවලා එවනවා. මොහු තීරණය කරනවා ලංකාව ඇතුලේ IS සංවිධානයක් පටන් අරගෙන සිරියාවට යන්න සමාජිකයන් බඳවා ගැනීම මම කරන්න ඕනි. මේ ඔහු විසින් හදන ඒ සංවිධානයේ නම තමයි ජමීතුල් මිල්ලාතු ඉබ්‍රාහිමි සෙයිලානි. JMI කියලා කියනවා. අපේ බුද්ධ්‍යංශ හමුදා බුද්ධ්‍යංශ අය නම් බොහොම හොඳින් දන්න බ්ලැක් අයි ඔපරේෂන් එක කරපු ආයතනය. හැබැයි මේ සංවිධානයේ අරමුණ සිරියාවට ගිහිල්ලා සටන් කරන්න සටන්කාමීන් බඳව ගන්න. හැබැයි ගොඩක් වෙලාවට වීසා ප්‍රශ්න එනවා. දැන් එන්න එන්න වැඩේ අමාරුයි. ඒ නිසා ජමීල් යෝජනා කරනවා අපි ලංකාවේ ගහමු. සංවිධානයේ බහුතරයක් මේකට විරුද්ධ වෙනවා. ජමීල් ඊළඟ ඉබ්‍රාහිම් නානාගේ පුතාලා දෙන්න ඉන්සාෆ් ඉල්හාම් මේ අය JMI එකෙන් ඉවත් වෙනවා. ඔය අතරේ ජාතික තව්හිද් ජමාත් එකේ නායකයා විදිහට ඉන්න සහරානුත් ඒ සංවිධානයෙන් ඉවත් වෙන කණ්ඩායමක් එක්ක. මෙන්න මේ කණ්ඩායම් දෙකයි ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය පෙරමුණ කියන සංවිධානය තුන එකතු වෙලා අලුත් සංවිධානයක් පිටව ගන්නවා IS ශ්‍රී ලංකා. IS සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව 2017 නොවැම්බර් මාසේ රඹාවේ කැලේට ගිහිල්ලා IS කොඩිය පිටිපස්සේ තියාගෙන මේ අය IS නායක අල් බග්දාදිට පක්ෂපාතීත්වය පළ කරන බයාත් කියන දියුරුම දෙනවා. මේ දියුරුම වීඩියෝ කරලා යවනවා සිරියාවේ IS මූලස්ථානෙට. මොකද ඒ බයාත් දෙක ලබා දීමනොත් පමණයි ශාඛාවක් විදිහට පිළිගන්නේ. ඒ වෙන විට ලංකාවේ ගිය අයගෙන් මොහමඩ් අරූස් කියන කෙනා තමයි ශ්‍රී ලංකාවේ සටන් කණ්ඩායමේ නායකයා. අරූස් ජමීල්ගේ යාළුවෙක්. එතකොට සහරාන් දෙනවා අර වීඩියෝ ජමීල්ට, ජමීල් යවනවා අරූස්ට, අරූස්ගෙන් යනවා IS මූලස්ථානෙට. ඊට පස්සේ 2018 නොවැම්බර් ඉඳන් 2018 දෙසැම්බර් දක්වා කාලය තුල මේ අය IS සමාජිකයන් බඳවගෙන පුහුණු කඳවුරු 13ක් තියෙනවා. මොනවද මේක උගන්වන්නේ? සාරානුයි නවුෆරුයි එයාගේ දෙවෙනියා දෙන්න උගන්වනවා න්‍යාය. වහබ්වාදය කියන්නේ මොකක්ද? IS සංවිධානය කියන්නේ මොකක්ද? ඒ වගේම සන්නද්ධාංශ නායක මිල්හාන් සහ තව ඉන්නවා සාදික් මේ දෙන්න අවිපූර්ණව ලබා දෙනවා. අර කටුවාපිටිය පල්ලියේ බෝම්බේ පුපුරවාගත්ත හස්තුන් තමයි බෝම්බ විශේෂඥයා. බෝම්බ හදන්නේ කොහොමද? ඒ වගේම සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද? ත්‍රිමා කියන රාශිගත ඇප් එක හරහා sannivedana කරන්නේ කොහොමද කියලා උගන්වනවා. ඊට පස්සේ IS වීඩියෝ වල පෙන්නනවා බෙල්ල කපන්නේ කොහොමද, මරන්නේ කොහොමද, ක්‍රිස්තියානින් මරන්නේ කෙසේද කියලා විශේෂ පුහුණුව වීඩියෝ හරහා ලබා දෙනවා. අවසානයේ අල් බග්දාදිට පක්ෂපාතීත්වය පළ කරලා බයත් දීලා අබු කියන නම මුලට එන සංවිධාන නමක් අරගෙන මේ අයගේ පුහුණුව අවසන් වෙනවා. එහෙම 300කට වැඩි පිරිසක් ඔය අවුරුද්දක කාලය තුල මේ අය මරාගෙන මැරෙන්න පුහුණු කරනවා. දැන් ඔය අතරේ 2018 දෙසැම්බර් මාසේ තමයි මේ අයගේ ප්‍රශ්න මතුවෙන්නේ මාවනැල්ලේ බුදු පිළිම විනාශයෙන් පස්සේ. ඒ අයව අල්ල ගන්නවා. අපේ මෙතන නෑ අද කබීර් රසීම් මැතිතුමා ඉන්න වෙන්නේ නෑ කිව්වා රංජිත් වද්දුම් බණ්ඩාර මැතිතුමනි. එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් තස්ලිම් අපි එතුමාට ප්‍රණාමය පුද කරන්න ඕනේ. එතුමාගේ මැදිහත් වීමෙන් තමයි මේ බුදු පිළිම කඩපු කට්ටිය අපිට අල්ල ගන්න පුළුවන් වෙන්නේ.
ඒ අයගෙන් ප්‍රශ්න කරලා හොයාගෙන යනවා මේගොල්ලන්ගේ ආරක්ෂිත නිවසට. ආරක්ෂිත නිවස කිව්වට ආරක්ෂිත නිවසක් නෙවෙයි ඒක. අක්කර 80ක දැවැන්ත පොල්වත්තක් වනාත විල්ලුවේ. එතනදී හම්බ වෙනවා බෝම්බ 100ක් හදන්න ප්‍රමාණවත් පුපුරන ද්‍රව්‍ය. 2019 ජනවාරි 16 මේතෙන්දී අත්අඩංගුවට ගත්ත අය ප්‍රකාශ කරනවා සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ඉන්නේ. ඔන්න ඔය අතරේ ලංකාවට වඩාත් අදාළ සිදුවීමක් වාර්තා වෙනවා නවසීලන්තේ. මොකද්ද වෙන්නේ? 2019 මාර්තු 15 සිකුරාදා දවසක්. අපි දන්නවා සිකුරාදා කියන්නේ මෙතන මුස්ලිම් බැතිමතුන් ඉන්නවා තමන් පල්ලි යන දවස. එදා නවසීලන්තේ ක්‍රයිස්ට් චර්ච් වල මුස්ලිම් පල්ලි බැතිමතුන්කින් පිරීලා තිබුණේ. ඔස්ට්‍රේලියානු ජාතික සුදු අන්තවාදියෙක් වෙන බ්‍රෙන්ටන් හැරිසන් ටැරන්ට් මේ පල්ලි වලට ගිහිල්ලා පල්ලි දෙක වෙඩි තැබීමක් කළා මුස්ලිම් අය 49ක් මරා දානවා. මේ සිදුවීමෙන් මුස්ලිම් ලෝකෙම කම්පා වෙනවා. හැබැයි සහරාන් කෝපයෙන් වීරු වැටෙනවා. පලිගණ්ඩ ඕනි කියලා ඔහු තමන්ගේ සගයන්ට කියනවා. ක්‍රයිස්ට් චර්ච් සිදුවීමෙන් හරියටම දවස් 4කට පස්සේ මාර්තු 19 වෙනිදා IS සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු හසන් අල් මුහර්ජි ටෙලිග්‍රෑම් හරහා ලෝකේ පුරා විසිරී සිටින IS වරු නමතමින් කියනවා ක්‍රයිස්ට් චර්ච් මුස්ලිම් වරුන්ගේ ඝාතනය බටහිර රටවල අනුග්‍රහයෙන් සිදු වුණු දෙයක්. ඒ නිසා ඔබේ රටේ සිටින ක්‍රිස්තියානින් මරා දැමීමෙන් අපි මේකට පලිය ගත යුතුයි. දැන් ඔන්න IS වලින් එනවා නියෝගය මොකද්ද? තමන්ගේ රටේ ඉන්න ක්‍රිස්තියානින් මරලා ක්‍රයිස්ට් චර්ච් සිද්ධියේ පලිය ගන්න. ඔය අතරේ මාර්තු 23 එක ළඟ සියල්ල වෙන්නේ. මාර්තු 23 ඇමරිකාව ප්‍රමුඛ බටහිර සන්ධානයෙන් IS වරුන්ට පහර පිට පහර දීලා ඔවුන්ගේ අවසාන කඳවුර වෙච්ච බාගුස් කඳවුර බිඳ වැටෙනවා මාර්තු 23 වෙනිදා. මේ මුළු ලෝකෙම ඉස්ලාම් රාජ්‍යයක් කරන්න සැලසුම් කරලා සීන මවපු IS වරුන්ගේ සීන බිඳ වැටෙන්නේ මේ සිදුවීමෙන්. ඒ නිසාම ලෝකේ පුරාම IS වරු මේ කඳවුරේ බිඳ වැටීමත් එක්ක හඬා වැටෙන්න පටන් ගන්නවා. හැබැයි සහරාන් කෝපයෙන් වීරු වැටෙනවා. මේ සිදුවීමේදී තමයි සහරාන් තීරණය කරන්නේ අපි වහාම ක්‍රිස්තියානීන්ගෙන් පලිගත යුතුයි. හැබැයි මිත්‍රවරුනි මේ වෙන විටත් සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සූදානම් කරලා තිබුණේ. මොකක්ද ඉලක්කය? 2019 අගෝස්තු මාසයේ පැවැත්වෙන දළදා පෙරහැරේ අවසාන රන්දෝලි පෙරහැර. අපි දන්නවා ලක්ෂ 3ක් 4ක් සහභාගී වෙන අවස්ථාවක්. ජනතාව එන නිසාම ආරක්ෂාවත් තහවුරු කරන එක හරි අමාරු තැනක්. මේ අය සැලසුම් කළා තිබුණේ පළවෙනි පියවරේදී බෝම්බ ගන්නාවක් සෙනග මැද ඉඳන් පුපුරව ගන්නවා. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ. එතකොට හැමෝම Taman ළඟ ඉන්න තුවාලකාරයෝ අරගෙන යනවා අහලා තියෙන රෝහල් වලට. රෝහල් ගාවදී වාහන බෝම්බයි මිනිස් බෝම්බයි දෙකම පත්තු කරලා තවත් පිරිසක් මරා ගන්නවා. මේ සැලසුම් කළ ප්‍රහාරය සිදු වුණා නම් දසදහසකට වඩා මිය ගිහිල්ලා ලෝක ඉතිහාසයේ වැඩිම හානිය කළ ත්‍රස්ත ප්‍රහාරය විදිහට සැලකෙන්නේ 9/11 ප්‍රහාරය. එහෙමනම් දළදා පෙරහැරට එල්ල කරන ප්‍රහාරය ඒ කීප ගුණයකින් ඉක්මවා ගිහිල්ලා ලෝක ඉතිහාසයේ ලොකුම ත්‍රස්ත ප්‍රහාරය බවට පත් වෙනවා. නමුත් IS වලින් ලැබුණු නියෝගයෙන් ප්‍රහාරය අගෝස්තු සිට අප්‍රේල් මාසේ පාස්කු දිනය දක්වා ඉදිරියට ගේනවා. එතකොට 2019 මාර්තු 27 වෙනිදා මම මේ සියල්ල කියන්නේ සාක්ෂි සහිතව. මොකද සහරාන් ඇතුළු 9 දෙනයි මිය ගියේ. ඔහුගේ බිරිඳ ෆාතිමා හාදියා ජීවතුන් අතර ඉන්නවා. ඔහුගේ දෙවෙනියව සිටි මොහමඩ් නවුෆර් ජීවතුන් අතර ඉන්නවා. ඔහුගේ සන්නද්ධාංශ නායක මිල්හන් ජීවතුන් අතර ඉන්නවා. මේ අය දුන්නු ප්‍රකාශවල මේ තොරතුරු තියෙනවා. මේ පොතේ මම කියන හැමතැනම මම කියලා තියෙනවා මේක ගත්තේ අහවල් ප්‍රකාශයේ අහවල් පිටුවෙන් කියලා. ඒකයි මං කිව්වේ අපේ ආම්දුරනේ එහි පස්සිකෝ ගුණයෙන් යුතුවයි පොත ලිව්වේ කියලා. මොකද්ද වෙන්නේ? 2019 මාර්තු 27 කෝපයෙන් පියුරු වෙట్లా ඉන්න සාරාන් තමන්ගේ කණ්ඩායම කැඳවලා කියනවා අපි දැන් අගෝස්තු ප්‍රහාරය ඉදිරියට ගෙනල්ලා ක්‍රිස්තියානින් ඉලක්ක කර පාස්කු දින ප්‍රහාරය කළ යුතුයි. මම මරාගෙන මැරෙන්න ලෑස්ති. කවුද මාත් එක්ක ඉන්නේ? ඒ අනුව තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඒ සිදුවීමේ බෝම්බ බවට පත් වෙන අය තේරුණේ කොහොමද?
පුපුරණ ද්‍රව්‍ය හොයාගත්තේ කොහොමද? ස්ථාන තීරණය කළේ කොහොමද කියන දිග කතාව හරියට චිත්‍රපටියක් වගේ බෝම්බ පිපිරීමට පෙර සූදානම කියන පරිච්ඡේදයේ අපි දීර්ඝව විස්තර කරලා තියෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. එතකොට මේ පුපුරණ ද්‍රව්‍ය එකතු කළේ සාරාන්. බෝම්බකරුවන් තෝරගත්තේ සාරාන්. බෝම්බ පුපුරවන ස්ථාන තීරණය කළේ සාරාන්. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් අරමුදල් සියල්ල සපයගත්තේ සාරාන්. කොහෙන්වත් ඇවිල්ලා නැහැ. 100%ම සම්පූර්ණයෙන් අරමුදල් දීලා තියෙන මිලියන 300කට වැඩි මුදලක් සම්පූර්ණයෙන්ම අනුග්‍රහය ජාතික ජනබලවේගයේ දේශපාලකයෙක් වෙන මොහමඩ් ඉබ්‍රාහිම් නොහොත් ඉබ්‍රාහිම් හජ්ජියාර් නොහොත් ඉබ්‍රාහිම් නානා. සාක්ෂි සහිතව කියන්නේ පිටු අංක ඇතුවයි කියන්නේ මම මේ කියන කරුණු ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ ඉදිරියේ තියෙන දියුණු ප්‍රකාශයකක් තියෙනවා. එතකොට සියල්ල කරේ සැලසුම් කරේ සියලු යටිතල පාසුකම් සපයා ගත්තේ සාරාම් හසීම් නම් ඔහු ඊටු කලේ IS ශ්‍රී ලංකා සංවිධානයේ නායකයා ලෙස IS ජාත්‍යන්තරයෙන් ලැබුණු ඉල්ලීමක් ඉටු කිරීමක් නම් පාස්කු ප්‍රයාරේ මහා මොලකරු සාරාන් හසීම් මැර වෙන කවුරුද? වෙන කවුරුවත් කියලා මේ පරීක්ෂණ නොමග යවන්න කවුරුන් උත්සාහ කරත් සාක්ෂි තියෙන්නේ තාර්කිකව පේන්නේ සාරාන් හසීම් පමණමයි. ඒ නිසායි අපි කියන්නේ ඒ හැර වෙනත් නමක් ඉදිරිපත් කරන ඕනායික එක්ක අපි කරුණු සහිතව තර්ක කරන්න විවාද කරන්න සූදානම් කියලා අපි කියන්නේ ඒකයි. එතකොට Taman මරාගෙන මැරෙනවා කියලා වීඩියෝවකින් ලෝකෙට කියලා මැරෙන්න හේතුවත් කියලා ඔහු මීඩියාට පස්සේ පාස්කු ප්‍රයාරේ මහමොලකරුවෙක් ගැන මේක පිටිපස්සේ වෙන කෙනෙක් ඉන්නවා කියලා සමාජයේ මතයක් ආවේයි. පොඩි හේතුවකුත් තිබුණා. මොකක්ද හේතුව? සාමාන්‍යයෙන් අපි අහලා තිබුණේ ත්‍රස්ත සංවිධායකගේ නායකයා මරාගෙන මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් සාරාන් මරාගෙන මැරෙන්න තීරණය කළේ ඇයි? ඒක හරි වැදගත් කාරණයක්. අර මං කියවනේ සාරාන් වටේ හිටිය සියලු දෙනාම තාම ජීවිතුන් අතර. ඒ අයගේ තියෙනවා ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ කරපු ප්‍රකාශ. ඒ වගේම පොලිසියට දුන්න ප්‍රකාශ 7ක් තියෙනවා බිරිඳගේ. අධිකරණයට කරපු පාපොච්චාරණයක් තියෙනවා. මේ සියල්ලම බැලුවම සාරාන් මිය යන්න හේතුත් අපට හම්බුණා. හාදියා කියන විදියට සාරාන්ට තිබ ලොකුම ප්‍රශ්නේ තමයි Tamanට දැනෙනවා Tamanව පොලිස් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න තත්වයක්. Tamanට ආරක්ෂිතම ස්ථානය කියලා සැලකපු. Tamanගේ ආරක්ෂිත නිවාස සියල්ලෙන් ආරක්ෂිතම කියලා සැලකපු වනාත විල්ලුව පොලිසියට අහු වුණා පළවෙනි ප්‍රශ්නේ. එහෙනම් ඊළඟට මංගාවට එන්න පුළුවන්. 2019 පෙබරවාරි 11 වෙනිදා රාජ් පොලිසියෙන් බිරිඳ සහ දරු දෙදෙනා හිටිය ගෙදරට පැනලා පරීක්ෂාවක් කරනවා. 3 නරකම සිද්ධිය වුණේ මාර්තු 10. සාරාන්ගේ සංවිධානයේ අභ්‍යන්තර මතභේදයක් එනවා. සාරාන්ගේ ක්‍රියාකලාපයේ දෙවෙනිය ප්‍රශ්න කරනවා. දවස් දෙකක් වාද කරලා සංවිධානයේ දෙකට කැඩෙන්න තීරණය කරනවා. සාරාන් එක්ක කට්ටියක් නතර වෙනවා. දෙවෙනියා මොහමඩ් නෞෆර් එක මාර්තු 10 පිරිසක් බිඳිලා යනවා. දැන් සාරාන් බයෙන් ඉන්නේ. නෞෆර් දන්නවා හැංගෙන්න තියෙන හැම ආරක්ෂිත නිවසම පුපුරණ ද්‍රව්‍ය කොහෙද තියෙන්නේ? අවි ආයුධ කොහෙද තියෙන්නේ? පුහුණු උනේ කවුද? සල්ලි දෙන්නේ කවුද? මේ සියල්ල දන්නවා. ඒ අය පොලිසියට ඔත්තු දුන්නොත් අවුරුද්දකටත් වැඩි කාලයක් සූදානම් වුණු ප්‍රහාරය කරගන්න බැරි වෙනවා. ජීවිතයේ ඉතිරි කාලෙම සිරගෙවල් වල ගත කරන්න වෙනවා. සාරාන් හාදියාට කියනවා මට ජීවිතයේ ඉතිරි කාලේ සිරගෙදරක දුක් විඳිනවට වඩා දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ පූජා කරලා දිව්‍ය ලෝකයේ ගිහිල්ලා සැප විඳින එක වටිනවා කියලා. ඒ නිසා තමයි මේ ප්‍රාරය ඉක්මන් කරලා IS ඉල්ලීමට අනුගත වෙලා අප්‍රේල් 21 පාස්කු ප්‍රාරය සිදු කරද්දී Tamanම ස්වයං ඝාතකයෙක් බවට පත් වෙන්න තීරණය කරේ. ඔව් කියනවා බංගලිදේශයේ IS නායකයාත් මම වගේම ජීවිතේ පූජා කරා කියලා. හැබැයි මගේ පර්යේෂණවලදී එහෙම නායකයෙක් හම්බුනේ නැහැ. ඒ වගේමයි ජනක් දාල්විස් විනිසුරුතුමා තමන්ගේ වාර්තාවේ සැක කරනවා මේ සිදුවීම සාරාන් වරදවා වටහාගෙන කියලා යම් සිදුවීමක් විස්තර කරනවා. කොහොම නමුත් ඔහු හිතනවා මේ මම පළවෙනියා නෙවෙයි. ඒ වගේම මාව පොලිසියට අහුවෙන්න ඔන්න මෙන්න සිදුවීම් 3ක් වෙලා
පොලිසිය අත්අඩංගුවේ ජීවිතයේ ඉතිරි කාලේ ගත කරනවට වඩා මිය යෑම වටිනවාය. මිය යෑම නෙවෙයි. දෙවියන් වෙනුවෙන් ජීවිතේ පූජා කරලා දිව්‍ය ලෝකේ යෑම වටිනවායි කියලා කල්පනා කරා. එතකොට ඒ වගේමයි සංවිධානයේ නායකයා මිය යන්න බය වෙන්නේ. තමන්ගෙන් පස්සේ සංවිධානයේට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේනේ. හැබැයි සහරාන් මිය යන්න කලින් තමන්ගේ අනුප්‍රාප්තිකය පත් කරනවා. මොහමඩ් රිල්වාන්. ඔහුට මරාගෙන මැරෙන්න දලදා ප්‍රහාරයට ප්‍රහාරය එල්ල කිරීමේ වගකීමත් බාර දෙනවා. ඒ විතරක් නෙවෙයි. අර අපි දැක්කේ කළු ඇඳගෙන වීඩියෝවක් තියෙන සාරාන්ගේ. ඒ වගේ වීඩියෝව පටිගත කරන්න තමන්ගේ වීඩියෝව පටිගත කළාට පස්සේ කළු ඇඳුම් ටික IS කොඩිය මේ සියල්ලක් දෙනවා මොහමඩ් රිල්වාන්ට. හැබැයි ජාතියේ වාසනාවට රිල්වාන් සැඟවිලා හිටියේ ගෙදර පිළිබඳ පොලිසියට හමුදාවට ඔත්තුවක් ලැබිලා අප්‍රේල් 26 වෙනිදා සයින මරුදු ගෙදර වට කරනවා. එතකොට රිල්වාන් ඇතුළේ බෝම්බකරුවන් සියලු දෙනා මරාගෙන මැරෙන්න තීරණය කරනවා. ඔන්න ඔතන තමයි සාරා ජෙස්මිනුත් මිය යන්නේ. එතකොට එහෙම නොවුනා නම් 2019 අගෝස්තු රන්දෝලි අවසන් පෙරහැර ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයේ විදියට ඉතිහාසගත වෙන්න තිබ අපේ හාමුදුරනි. දැන් මහා මොලකරු කතන්දරේ අපි කතා කරා. අපි අවුරුදු 7ක් තිස්සේ කරේ මහා මොලකරුවේ කොෙමින් නාස්ති කළා මිස අර කොමිෂන් සභා කමිටු විසින් ලබා දුන්නු නිර්දේශ 200 ගැන අවධානය යොමු කරේ නැහැ. ඒයි ප්‍රතිඵලය මොකක්ද? අදටත් අප අතරේ ඇවිදින මිනිස් බෝම්බ 300ක් ඔබ නොබ හැසිරෙමින් ඉන්නවා. ඔවුන් කොයි මොහොතේ හරි පුපුරවා ගැනීමට නියමිතයි. ඔබ දන්නවද IS මතවාදයේ උගන්වන මද්‍රාසා පාසලක් කැකුණුගොල්ලේ පිහිටවලා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න සාරාන් කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. සාරාන්, නෞෆර්, තෞෆික්, සයිනි මේ වගේ ත්‍රස්තවාදීන් සියලුම දෙනා මද්‍රාසාවල උගන්වන මෞලවිවරු. අපේ රජයේ ඇත්තෙම මෙතන ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේක මතු කරන්න ඕනි කාරණයක්. රජයේ පෙළපොත්වල අදටත් උගන්වනවා මොකද්ද? ඉස්ලාම් දහම අත්හරින අය මරා දැමිය යුතුයි කියන වහබ් න්‍යාය. අපේ අගවිනිසුරුතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ආගමික නිදහස විතරක් නෙවෙයි ජීවත් වීමේ අයිතියත් අවුරු කරලා තියෙන්නේ. හැබැයි ආගම මාරු කරු මරා දැමිය යුතුයි කියලා උගන්වන්නේ රජයේ පෙළපොත්ව. අපේ රටේ මද්‍රාසා නියාමනයක් අදටත් වෙන්නේ නැහැ. අපේ රටේ මේ අන්තවාදීන් පුනරුත්ථාපනය කරන්න කිසි පියවරක් අරගෙන නැහැ. දැන් මෙතන ඉන්නවා මහින්ද ජනාධිපතිතුමා, ගෝඨාභය ජනාධිපතිතුමා. මෙතුමන්ලා තමයි කොටි ත්‍රස්තවාදීන් 11600ක් පුනරුත්ථාපනය කළේ. ඒ නිසා තමයි 2009 මැයි 18න් පස්සේ අපේ රටේ කොටින්ගේ නාමයෙන් වෙඩි හඬක් තියා රතිඤ්ඤකරලක්ක පත්තු වෙන්නේ නැත්තේ. හැබැයි මේ අන්තවාදීන් පුනරුත්ථාපනය කරන්න කිසිම පියවරක් කරන්නේ නැහැ. ඒ නිසා අපේ රට අනාරක්ෂිතයි. ඒ නිසා මිත්‍රවරුනි මම සියලු දෙනාගෙන් ආරාධනා කරනවා මේ පොත කියවන්න. කරුණු ගොඩාක් තියෙන පොතක්. ඊට පස්සේ අපි පාස්කු ප්‍රාරේ මහා මොලකරු හොයන සංවාදයට තිත තියලා මේ අනාගතයේ ඇතිවීමට තියෙන අනතුරු පිළිබඳ සංවාදේ පටන් ගමු. එහෙම කරලා මේ අපේ අතර සැරිසරමින් තිබෙන මිනිස් බෝම්බ 300ට වැඩි ගණන නිෂ්ක්‍රිය කරන්න අපෙත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරමින් මම නිහඬ වෙනවා.